අදත් පොදින සාකච්ඡාවට අප ඉතා ගෞරවණීයව ආරාධනා කළේ පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේට සහ පූජ්‍ය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේට. ඔබට මතකයි පසුගිය වැඩසටහනින් අප අවධානයට ලක් කළේ මජ්ක්‍ධිම නිකායට අයත් උපක්ලේශ සූත්‍රයේ සඳහන් ඒ උපක්ලේශ පිළිබඳවයි. ඇත්තෙන්ම උපක්ලේශ 11ක් තිබෙනවා. එයින් 5ක් කෙරෙහි පමණයි අපට අවධානයට යොමු කරන්නට කරුණු කාරණා සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබුණේ. ඒ විචිකිච්ඡා, අමනසිකාරෝ, තීන මිද්ද, ජම්බිතත්තං, උබ්බිල්ලන් යන උපක්ලේශ පිළිබඳව. ඒ නිසා අද මින් ඔබට අනිකුත් ඉතිරි උපක්ලේශ පිළිබඳව අවධානය යොමු කරනවා නම් මා කැමති මේ දුට්ටුල්ලන් කියන උපක්ලේශය පිළිබඳව විග්‍රහයක් කරන්නට අපේ පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ වෙතම යොමු වෙනවා. ඔව් දැන් භාවනා කරන අයට මේ අවශ්‍ය කරන දැනුමක් මේ උපක්ලේශ කියන සූත්‍රයෙන් බොහෝ විස්තර කරනවා. ඊටම වැදගත්. මොකද මේ හිතක් දියුණු කරනකොට මේ හිතේ ඇතිවෙන විවිධ බලපෑම් නැත්තම් බාධා අපි හොඳින් අඳුනා ගන්න ඕන. බුදුහාමුදුරුවෝ ඉතාම මැනවින් පැහැදිලි කරා අනුරුද්ධ කියන හාමුදුරන් වහන්සේට. එතකොට ඒ වෙනකොට අනුරුද්ධ හාමුදුරුවෝ ඒ රහතන් වහන්සේ නමක් වෙලා නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ තමුන්ගේ අත්දැකීමක් කියනවා, දේශනා කරනවා. මම මේ භාවනා කරගෙන යන කාලේ මේ හිතේ ඇතිවෙන මේ බාධක මම ඉවත් කරගෙන ගියා. ඒ බාධක මම අඳුනාගත්තා. ඒ බාධක අඳුනාගෙන ඒව මම ක්‍රමයෙන් ඉවත් කරගෙන ගියා. ඒ ඉවත් කරගෙන යන්න මම මේ බාධක මොනවද කියලා අඳුනාගත්තා. ඒතකොට මේක තනිකරම මනෝවිද්‍යාත්මක දෙයක්. මේ හිත සම්බන්ධව ඉතා ගැඹුරින් අධ්‍යයනය කරලා ඉදිරිපත් කරපු සූත්‍රයක් තමයි මේ උපක්ලේශ කියන සූත්‍රය. ඒ නිසා විශේෂයෙන් භාවනා කරන අය දැනගත යුතු මූලික කාරණා ටිකක් තියෙනවා. හිත දියුණු කරනවා. දැන් බොහෝ දිනෙක කාලයක් භාවනා කරනවා. සමහර විට එකම මට්ටමේ දියුණුවක් වැඩි පේන්නේ. යහන් ඒ නිසා ඒවා මගාරවගෙන ඒ දුෂ්කරතා මගාරවගෙන යන්න පුළුවන් අවස්ථාවක් මෙහි පැහැදිලි කරලා තියෙනවා. දැන් මහත්මයා හොඳ කාරණයක් ඉදිරිපත් කළේ මේ කයි භාවනා කරගෙන යනකොට යම් තද ගති නොඑක් දේවල් ශරීරයේ මේ බාධා කරන ස්වභාවයන් ඇති වෙනවා. ශරීරයේ මුරුදුව තබා ගන්න ඕනේ භාවනා කරනකොට. ඒ ඇතිවෙන්නා වූ ඒ ස්වභාවයන් තමයි බුදුහාඳුර මේ සමාධිය පිරිහෙලන්න හේතුවක් උනේ කියලා අඳුනගත්ත. කයි තියෙන තද ස්වභාවයන්, ඒ වගේම ඇඟි පතේ තියෙන කර්මන්නේ නොවන ස්වභාවයන්, තද ස්වභාවයන්, ඒවා බුදුහාඳුර අඳුනගත්ත මේ සමාධිය පිරිහුණා කියලා. ඒ කියන්නේ බුදුහාඳුර සමාධිය අඳුනාගෙන තියෙන ආලෝකය සහ රූප පෙනීම මතයි. බුදුහාඳුරන්ට සමාධියක් පහළ වුණාම ආලෝකයක් පහළ වෙනවා. බෝධිසත්වකාරී ආලෝකයක් පහළ වෙනවා, නොයේ රූප දර්ශන ඇති වෙනවා. එතකොට සමාධිය නැති වෙනවා. එතකොට ආලෝකයක් නැති වෙනවා. එතකොට රූප දර්ශනත් නැති වෙනවා. එතකොට බුදුහාඳුර බලනවා ඇයි මේවා මෙහෙම නැති වුනේ කියලා. එතකොට බැලුවා මේ කයේ තියෙන තද ස්වභාවයන් නිසා කියලා. මං එහෙම කයි තද ස්වභාවයක් නැති වෙන හැටියට කටයුතු කරන්න ඕනේ කියනකොට අයම්සරයක් සමාධිය ඉපදුනා. ඒකට ආලෝකයක් ඉපදුනා. ඒ වගේම රූප දර්ශනත් පිරුණා. ඒකට ඒකෙන් තියෙන සමාධියක් නැති වෙන හේතුව හොයාගන්න ඕනේ. ඒක එක උපක්ලේශයක් තමයි ඒක. ශරීරයේ තියෙන දර්ථ ස්වභාවය, කාය දර්ථ කියලා. දැන් අපේ උදිතීර ස්වාමීන් වහන්සේ තියෙනවා මේ කියන දුට්ටුල්ලන් කියන මේ කියන්නේ කාය දර්ථ ස්වභාවය. ඇත්තෙන්ම ඒ ස්වභාවය නැති කරගන්න ගතියුතු ක්‍රියාමාර්ගයේ කොහොමද අපි ඒ වළක්වා ගන්නට උපදෙස් ලැබිලා තිබෙන්නේ? දුට්ටුල්ලන් කියලා හඳුන්වන්නේ මහත්මයා. දුට්ටුල්ලන් කියලා කියන්නේ කයේ ඇතිවෙන තද ගතිය කියන කාරණාව. ඊට ඉස්සෙල්ලා මේ සූත්‍රය ඉගෙන ගැනීම වටිනාකම් වචන දෙකකින් විතර මම කියන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි. සූත්‍රයට තරම් මේ මජ්ක්‍ධිම නිකාය ගැන මජ්ක්‍ධිම නිකාය ගැන අපේ ස්වාමීන් වහන්සේ පසුගිය සාකච්ඡා පැහැදිලි කළා. දීර්ඝත් නැති, කෙටිත් නැති කාලපරාසයක් තුල දේශනා කරපු සූත්‍ර දේශනා කියලා. මේ මජ්ක්‍ධිම නිකාය මහත්මයා බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ පරම්පරාවට අරගෙන ආවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාව. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා සාරිපුත්ත තෙරුන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව තමයි මජ්ක්‍ධිම නිකාය ඉදිරියට අරගෙන ආවේ. අපේ ග්‍රන්ථ මේ ශ්‍රී ලංකාද්වීපයේ එනකම්ම දඹදිව තලයේදී. ඊළඟට විශේෂයෙන් මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර 152ක් තියෙනවා. මේකේ කියනවා මේ සූත්‍ර ඉගෙන ගන්න
විශේෂයෙන් සම්මා දිට්ඨිය ශ්‍රාවකයා තුල වැඩෙනවා කියලා. සම්මා දිට්ඨිය වැඩෙනවා ශ්‍රාවකයා තුල. ඒ කියන්නේ තවත් විදිහකින් කියනවා ප්‍රඥාව වැඩෙනවා. විමර්ශා කියන ඉර්ධිපාදය. ඒ ඔක්කොම මේ සම්මා දිට්ඨිය ප්‍රඥාව තමයි මේ සඳහන් කරන්නේ. ධම්ම විචය සම්බොජ්ජංගය. මේ එක එක වචන වලින් සඳහන් කරලා තියෙන ප්‍රඥාවමයි. ඒක නිසා ඔබට මේ සාකච්ඡාවට සවන් දීම තුළ මේව අධ්‍යයනය කිරීම තුළ මේ පොහෝ දින සාකච්ඡාවේ මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් ඇසීම තුළ පුදුමාකාර විදිහට ඔබේ නුවණ ප්‍රඥාව වැඩෙන්න තීක්ෂණ වෙන්න පටන් ගන්නවා. ඊළඟට මම මාතෘකාවට ප්‍රවේශ වෙන්නම්. ඒ තමයි කාය දුට්ටුල්ලන් කියලා කයේ තියෙන දරත බව නැත්තම් තද වෙන ගතිය. මේක භාවනා යෝගින් බොහෝ දිනාට හටගන්න කාරණාවක්. සමහර අයට මේ කයේ දරත බව නැත්තම් මේ කයේ තදවීම ඇති වෙන්නේ එයාලම ඉඳගත්තාම එහෙම භාවනා කරනකොට බොහොම සැහැල්ලුවෙන් එහෙම වාඩි වෙන්න ඕනේ. නමුත් ඉස්සෙල්ලා මිනිස්සෙක් හිතන්නේ දැන් වාඩි වෙනකොට ඇත්තටම ඉස්සෙල්ලාම පිළිවෙලින් වාඩි වෙන්න ඕනි භාවනා කරන වාඩි වෙනවා නම්. ඒ කියන්නේ පිළිවෙලින් කියලා කියන්නේ තමන්ගේ පාද දෙක පහසුවෙන් තියාගන්න ඕනි. අර ගොඩක් හොඳයි බද්ධ පරියංකේ පිරිමියාට අර්ධ පරියංකේ කාන්තාවන්ට ඊළඟට කියන කොන්ද ඍජුව තියාගන්න ඕනේ. මොකද මේ කොඳු ඇට තියෙනවා. මේ කොඳු ඇට ගත්තාම ඒවා එක උඩ තියපු හරියට කෙසෙල් බඩ ටිකක් කපලා රෝද ටිකක් තිබ්බා වගේ. හැබැයි සමහර කෙසෙල් බඩවල කියද්දත් මෙහෙම උල ගැහුවා වගේ මේ කොඳු ඇටවල තියෙනවා හමාස්සර නිරාගිය කියද්දත් වැනි කොටස්. ඉතින් මේ ටික එක උඩ එක තියාගත්තේ නැත්නම් හරියට පිහිටියේ නැත්නම් අර මස් පේශි අස්සට අර කියද්දත් වගේ තියෙනවා තෙරපිලා වේදනාව හට ගන්නවා. ඉතින් කොන්ද ඍජු එහෙම තියාගන්න ඕනේ. එහෙම තියාගෙන අත් දෙක පහසුවෙන් තබා ගන්න ඕනි වම් අත මත දකුණු අත. විශේෂයෙන් කියන අත් දෙක තබා ගැනීමෙදිත් මේ මහපොට ඇඟිලි අගවල් දෙක එකට ගෑවෙන්න තබා ගැනීම ගොඩක් මේ සුදුසුයි කියන නියම ආකාරයේ නියම පිළිවෙත කියලා. ඉතින් එහෙම ඉරියව්ව හදාගෙන ඕනි භාවනා කරන්න. හැබැයි අපේ අය ඉරියව්ව හදාගෙන භාවනා කරනවා. ඊට පස්සේ ඉතින් භාවනා කරද්දී ඉරියව්ව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් සමහර විට. අත අපේ අය වරින් වර බලනවා ඉඳගත්තට පස්සේ මුලින් ඉරියව්ව හදාගෙන ඊට පස්සේ යාට කරන්න තියෙන භාවනා කරන එකයි. මෙයා වරින් වර කල්පනා කරන බලනවා මගේ කොන්ද කෙලින් තියනවාද? මා එක පැත්තකට ඇලවෙලාද? මෙන්න එහෙම කල්පනා කරලා බලන්න යනවා. ඒ කියන්නේ ඉරියව්ව ගැන යා හිතන්නේ භාවනා අරමුණ ගැන නෙමෙයි. කරන්න ඕනි භාවනා අරමුණ හිතන එක. ඉරියව්ව ගැන ඕනවට වඩා භාවනා කරන අතර හිතන්නත් පටන් ගන්නවා. අන්න ඉරියව් එකම විදිහට තියාගන්න ඕනි කියන දැඩි අදිෂ්ඨාන වගේ ආදී නිසා සමහර විට කෙනෙක්ගේ කය අත්පා එහෙම තදවීමකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා යෝගීන්ට අපි මතක් කරනවා මේ භාවනා කරනකොට බොහොම සැහැල්ලුවෙන් කොන්ද ඍජුව තියාගන්න. හැබැයි බොහොම සැහැල්ලුවෙන් යුතුව වාඩි වෙලා ඉන්න. ඊළඟ භාවනා කරනකොට ඔබේ දණිස් රිදෙන්න පුළුවන්, කකුල් රිදෙන්න පුළුවන්, අත්පා රිදෙන්න පුළුවන්. එතකොට යෝගියා කරන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඉරියව් වෙනස් කිරීම. ඒ කියන්නේ එක්ක කකුල දිග ආරිනවා, අත දිග හරිනවා. ඒක ඉරියව් වෙනස් කිරීම. තව කෙනෙක් ඉන්නවා මහත්තයා මේ අතපය දිග හරින්නේ නැහැ. එයා හිමින් සැරේ කකුල එහෙම පොඩ්ඩක් එහෙට කරනවා, මෙහෙට කරනවා, තද කරනවා, එහෙම කරනවා. ඒකට කියන්නේ ඉරියව්ව තුල ඉරියව් වෙනස් කිරීම කියලා. බැලුව බැලමට අනික් කෙනාට පෙන්නේ හොඳට වාඩි වෙලා ඉන්නවා වගේ. නමුත් එයා හිමින් සැරේ ඇඟිලි වෙනස් කරනවා, කකුල වෙනස් කරනවා. අර ප්‍රධාන ඉරියව් වෙනස් කිරීම කරන්නේ නැහැ. ඉරියව්ව තුල ඉරියව් වෙනස් කරනවා. ඊළඟ තව කෙනෙක් කරන දෙයක් තමයි මේ කායික තදවීම ඇති වෙන්න හේතුවක් රිදෙනකොට නැත්තම් හිරිවැටෙනකොට තද කරනවායි රිදෙන ප්‍රදේශය. අන්න එතකොටත් කාය දරතේ හට ගන්නවා. ඒක හරියන්නේ නැහැ. එතකොට භාවනා වැඩිවීමක් සිද්ධ වෙන්නේ අර කය තද කිරීම තුළ වේදනාවක් තිබ්බත් බොහොම සැහැල්ලුවෙන් කය තියා ගන්න ඕනි. කය තද කරන්නේ නැතුව ඒක විශේෂයෙන් වේදනාවක් වෙනකොට මතක තියා ගන්න ඕනි. කය තද කරන්නේ නැතුව සැහැල්ලුවෙන් කය තබා ගන්නට ඒ කාරණා ටික මතක තියා ගන්න ඕනි. ඊළඟට මේ එකක් කය සැහැල්ලුවෙන් තියා ගන්න ඕනි. අනික එක කය තද කරන්න හොඳ නැහැ. එතකොට මේ දුට්ටුල්ල කියන ක්ලේශයට වැටෙන උපක්ලේශයට ඊළඟ එක තමයි ඉරියව්ව වෙනස් කරන්න හොඳ නැහැ. ඉරියව්ව තුල ඉරියව්ව වෙනස් කරන්න හොඳ නැහැ. මොකද භාවනා කරන කෙනෙක් නම්
ටිකක් වෙලා ඉඳගෙන ඉන්නවත් පුළුවන්කම ලැබෙන්න ඕනේ. පැයක්මාරක් ඉඳගෙන ඉන්න පුළුවන්කමට කියනවා බොහොම ලස්සන වචනයක් ආසන විජය කියලා. ඒ කියන්නේ ආසනය ජය ගැනීම කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහලා තියෙන අට කතාවේ ආසන විජය කළ නොහැකි නම් ඔහු කෙසේ කෙලෙස් විජය කරන්නේද කියලා. ඒ කියන්නේ පැයක්වත් ඉඳගෙන ඉන්න බැරි මිනිස්සයා කොහොමද කෙලෙස් ජය ගන්න කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකන්ද විශේෂයෙන් වැදගත් මේ කාය දුට්ටුලේට අහු වෙන විදිහට කය තද කරන්නෙත් නැතුව කය සැහැල්ලුවෙන් තියාගන්න වේදනාවක් එහෙම වෙනකොට කය තද කරන්න එපා. හැබැයි ඉරියව් වෙනස් කරන්න එපා. ඉරියව්ව තුල ඉරියව් වෙනස් කරන්න එපා. කොච්චර වේදනාවක් දැනවත් ඒ භාවනා කියා දෙන ආචාර්යයන් වහන්සේගේ උපදෙස් අනුව ඒ සම්බන්ධව පිළිපදින්න කටයුතු කරන්න. අර ආසන විජය කරන්න පුරුදු වෙන්න එක නඩු ගන්න පැයක්වත් එක දිගට ඉඳගෙන ඉන්න පුරුදු කරන්න නැත්නම් ඔබ ඉඳගෙන ඉන්නවත් බැරි ඔබ කොහොමද කෙලස් විජය කරන්නේ? ඉතින් ඒකත් මතක තියාගන්න. හැබැයි මේ ඉඳ ගන්න කොටත් අපහසුයක් තියෙන කෙනෙක් පුටුවක ඉඳගත්තට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අපේ මඩවල උපාලි ස්වාමීන් වහන්සේ මේ ඉතින් භාවනා ක්‍රම පිළිබඳව බොහෝම පුළුල් ලෙස මේ මම හිතන්නේ මේ ඕදන් දෙන භික්ෂුන් වහන්සේ නමක්. ඒ හැටියට ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව බොහෝ දෙනාට මතුවන ප්‍රශ්නයක් නෙමේ කාය දත්තේ කියන්නේ මේ ශරීරයේ මේ කියන තදපතිය. දැන් කවුරු කොහොම කිව්වත් අපි සැහැල්ලුවෙන් ඉන්න කියලා කිව්වත් ප්‍රායෝගිකව මේක ටිකක් යනකොට මේක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම බොහෝ දෙනෙකුට බහුලව තියෙන ප්‍රශ්නයක්. දැන් මෙතනදී ඔබ වහන්සේ කොහොමද ඕදන් දෙන්නේ උපදෙස් දෙන්නේ මේ කියන සැහැල්ලු බව ආරක්ෂා කර ගැනීම සහ තදබල ගතියක් ආවොත් එතනදී අනුගමනය කළ යුතු ක්‍රමපිළිවෙත පිළිබඳව ඔබ වහන්සේ කොහොමද අපිට උපදෙස් දෙන්නේ? ඇතරම දැන් ප්‍රායෝගික ප්‍රශ්නයක් මහත්මයා යොමු කර ඉතාම වැදගත්. මොකද දැන් කාලේ උගා දිනේ බාහනා කරන්න යොමු වෙනවා කරනවා. සමහර සාර්ථක වෙනවා සමහර අසාර්ථක වෙනවා. ඒකට දැන් මේ හාමුදුරුවෝ පැහැදිලි කළා මේ පොත්පත්වල ආශ්‍රයෙන් මේකට අටුවා පෙන්නලා මේකට මොකද්ද කළ යුත්තේ කියලා. දැන් ඒක ඇත්ත වශයෙන් එහෙම දීර්ඝ කාලයක් කරගෙන යන්න ඕන තමා මේකේ ලොකු දියුණුවක් ලබා ගන්න නම්. නමුත් අද සමාජයේ බැලුවාම භාවනා කරන්නේ එහෙම ලොකුම දියුණුවකට නෙවෙයි. සමහරු සාමාන්‍ය ටිකක් හිතක් ඒකලාශි කරගෙන ඉන්න කියලා. එතකොට එහෙම බඳු කෙනෙකුට ඇත්තිම දැන් අතන කියන්නේ බොහෝ විට භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන තමයි ඒවා බොහෝ විට ඉදිරිපත් කරේ. නමුත් අපි හුඟක් විට දැන් තියෙන්නේ ගිහි සමාජයේ තමයි භාවනා මේ දැන් කියන්න යන්නේ. එතකොට ඉතින්දී අර විදිහට අපි කිව්වොත් පැයක් විතර ඉන්න කියලා සමහර විට විනාඩි 5ක් කරන එකනවත් ඊට පස්සේ පෙළඹෙන්නේ නැති බවක් අපි ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා. ඒ කියන්නේ එයා ඒකෙන් හිම්බත් වෙනවා. දැන් කෙලීට ගිය භික්ෂුන් වහන්සේ නමක් හෝ භාවනා කරන්න ගිය භික්ෂුන් වහන්සේ නමකට ඒ අටුවා විදිහටම කිරීම ගුණදායකයි. මොකද එයා කිලිස් කපාගෙන එයා නිවනකට කෙලින්ම ප්‍රවිෂ්ඨ වෙන්න උත්සාහ කරන නිසා. නමුත් සමහර විට අපි තුමු ළමී භාවනා කරන්නේ හිතක් තැම්පත් කරගන්න. ඒ කියන්නේ මූලිකවත් නැති නිසා. සමහර ළමී භාවනා කරන්නේ තරහින් එක නැති කරගන්න. ඇත්තම තරහින් නැති කරනකොට උඟක් දියුණු වෙන්න ඕනේ. නමුත් එක මට්ටමකින් ඒ ගැටි බලාපොරොත්තු වෙන්න නිසා සුළු වෙලාවක් භාවනා කරලා ඉරියව්ව වෙනස් කිරීම අපි අනුමත කරනවා. මොකද එයාගේ භාවනාව පවත්වාගෙන යන්න. නැත්තම් කරන ටිකවත් එයා කරන්නේ නැති නිසා අපිට ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා. පුද්ගලයාට විනාඩි 5න් විනාඩි 10න් ඊළඟට විනාඩි 15ක් ඊළඟට පැයක් ඒ විදිහට දිගින් දිගට gedara කරනකොට. නමුත් මධ්‍යස්ථාන වල භාවනා කරන එක ටිකක් වෙනස්. මොකද එයා ටිකක් කැපවෙන්න ඇවිල්ලා නැවතිලා ඉන්නට අදහස් කරපු අය නිසා. ඒතකොට ඒ අයට උපදෙස් දෙනකොට ටිකක් ගැඹුරට යනවා. අපි අර කිව්ව හැටියට කැලීම කවුරු හරි මේකෙන් මොකක් හරි කරලා ගොඩින්න කියන කල්පනා කරන එකනට අටුවා විදිහටම ඉදිරිපත් කරනවා. ඒ නිසා අපිට පුද්ගල විදිහට තමයි පුද්ගලයන්ගේ රුචිකත්වය බල තමයි උපදෙස් නම් සපයන්න වෙන්නේ. කොහොම අපි පොත්වල සඳහන් කරත් මොකද මේවා ප්‍රායෝගික දෙයක් ඇත්තින්ම. එතකොට ප්‍රායෝගික දෙයක් ඉදිරිපත් කිරීමේදී ඒක ප්‍රතිඵලදායක වෙන්න නම් අපි අත්දැකීම් වලින් අපි අඳුනගෙන තියෙනවා. සුළු වශයෙන් භාවනා කරලා දියුණුවට ගන්න පුළුවන් පුද්ගලයෙක්. සමහරු ඉන්නවා වැඩි වශයෙන්ම භාවනා කරලා දියුණුවක් ලබා ගන්න පුළුවන් පුද්ගලයෙක්. ඉබඳු පුද්ගලයෝ බොහොම වීරියවන්ත කට්ටිය. දැන් පොතේ සඳහන් කරන්නේ කෙලින්ම නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා භාවනා කිරීමයි පොත බලාපොරොත්තු වෙන්නේ.
දැන් සමාජීය එහෙම බලාපොරොත්තු වෙන අයට නම් ඒ කතාව හරියටම හරිය එහෙම කරන්න ඕන ප්‍රයත්නවත් ඉන්න බැරි කෙනෙකුට මේ විනාඩි 5ක් ඉඳලා නිවන් දකින්න බෑනේ. එතකොට යාර මේ කයවත් හරියට තියාගන්න අඩුතරමේ ඉඳගෙනවත් ඉන්න බැරි කියන කතාව ඉතාම පැහැදිලි. නිසා මට දෙන්න තියෙන උපදේශය නම් පුළුවන් ප්‍රමාණයට ටික ටික කරලා යා දියුණුවක් කළා යාර පුළුවන් ගානකට ආවම පැයක් අමාරක් ඉන්න කියන එකයි gedරක කරනවා නම් මධ්‍යස්ථානයකට ගිහිල්ලා භාවනා කරනවා නම් නිතරම කකුල් දිගේ ඇර නම හිටියොත් යාර අපරාධය අර ඉන්න කාලේ ප්‍රයෝජනයක් නැති නිසා යා විනාඩි 45 පැයක් ඉන්න එක තමයි හොඳම දේ. මොකද උපදෙස් ළඟම ගන්න තියෙන නිසා නිතරම. ඉතින් ඒ නිසා විවිධ අයට විවිධ ක්‍රම අනුගමනය කරන්න ඕන. දැන් ඒක හොඳම නිදර්ශනයක් තමයි සරියුත් හාමුදුරුවෝ භාවනාවක් කියා දුන්නා භික්ෂුන් වහන්සේ නමකට සුවර්ණකාර කියලා භික්ෂුවට අපි කලිමුත් කතා කරලා තියෙනවා. පිළිකුල් භාවනාව. ඉතින් කරලා මාස 3-4ක් කරලා ප්‍රතිඵල නැහැ. ආයෙ මේකම කළා ඒත් ප්‍රතිඵල නැහැ. බුදුහාමුදුරුවෝ ගාවිදී හිම මොකවත් අරමුණක් දෙන්නේ නැතුව පාට මලක් මේ රන්වන් පාට මලක් බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරා මේක දිහා බලාගෙන භාවනා කරන්න කියලා. ඒ වරුවේදීම රහත් වුණා. ඉතින් බොහොම ලේසිනේ වැඩි. එතකොට දැන් එතන ඉඳගෙන හිටියේ කතාවකුත් නැහැ. කොහොම හිටියද දන්නෙත් නැහැ. නමුත් මල දිහා තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒතර ඒකින් තේරෙනවා නානත් කියන්නේ මිනිස්සුන්ගේ අදහස් කියන්නේ භින්න රුචිකයි. එක රුචි කරනවා පුද්ගලයෝ. එක අදහස් තියෙන. එක විදිහ හිත් තියෙන. ඒ නිසා මේක හරිම අමාරු දෙයක් කියන එක තමයි මට නම් පේන්නේ. එකක් කියා දීමේදී අමාරුවක් තියෙනවා. කරන එක්කනටත් අමාරුවක් තියෙනවා. ඉතින් දෙන්න සාකච්ඡා කර එමින් දියුණු කරගන්න තමයි මේ කලබලී සෝවාන් වෙන්නවා කලබලී අනාගාමී වෙන්නවා කියොත් නම් අමාරුයි වැටෙනවා. එහෙමයි ස්වාමී. දැන් ඒ කියන්නේ පුද්ගලයන්ගේ විවිධාකාර පුද්ගලයෝ විවිධාකාරයෙන් මේ දිහා බලනවා. ඒ කියන්නේ ඕනෑකම සහ කැපවීම ප්‍රධාන සාධකයක් හැටියට ඔබ වහන්සේ සඳහන් කරන්නේ. දැන් ඊළඟට අපි ඊළඟ උපක්ලේශය පිළිබඳව අවධානය යොමු කරනවා නම් අපි අහලා තියෙනවා අච්චාරබ්ද උපක්ලේශය ස්වාමීන් වහන්සේ අපේ උදිතීර ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරනවා නම් මුලින්ම අච්චාරද්ද කියලා කියන්නේ මහත්මයා දැඩි වීරිය හඳුන්වන වචනයක්. දැඩි වීරිය තමයි අච්චාරද්ද කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් අර කයේ තදවීම වගේ බාධක ධර්ම පැමිණියාට පස්සේ එයා දැඩි වීරියක් කරනවා මේ තියෙන බාධක ධර්ම ජය ගන්න. මෙතෙක් දක්වා කතා කළ උපක්ලේශ ජය ගන්න දැඩි වීරියක් යා කරන්න පටන් ගන්නවා. නමුත් මේ දැඩි වීරිය කියන එකක් කෙලෙස් වලට ඇතුළත් එකක්. ඒක නිවන පිණිස පවතින්නේ නැහැ මේ දැඩි වීරිය කියන එක. ඕනම එකක මධ්‍යස්ථ බවක් තියෙනවා. ඒ මධ්‍යස්ථ වීරියක් තමයි අවශ්‍ය වෙන්නේ. දැඩි වීරිය කියන එක තුල හිත වැඩෙන්නේ දියුණු වෙන්නේ නැහැ. දැඩි වීරිය තුල බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා ඒ දැඩි වීරියත් එක්ක හිත උද්දච්චයට වැටෙනවා කියලා. උද්දච්චය කියලා සාමාන්‍ය මිනිස්සු කතා කරන්නේ උඩඟු බව කියන එකයි. මින් සාමාන්‍යයෙන් කියන දැන් යා පොළොවට ටිකක් උඩින් යන්නේ, අඟලක් දෙකක් උඩින් යන්නේ එහෙම කියලා උද්දච්චය කියලා. අද මෙතන උද්දච්චය කියන්නේ ඒක නෙවෙයි. මෙතන උද්දච්චය කියලා කියන්නේ හිතේ විසිරීම කියන අර්ථය. මේක සූත්‍රයේ පැහැදිලි කළා බහිද්දා වික්කිත්තං හෝති චිත්තං කියලා. හිත බාහිරට විසිරුනේ වේ කියලා. බොහොම ලස්සන නිර්වචනයක්. උද්දච්චය කියලා කියන්නේ හිත බාහිරට විසිරෙනවා. බාහිර කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා බොහොම සරලවම බුදුරජාන් වහන්සේ කියනවා. ඒ තමයි රූපවලට හිත යනවා. ශබ්දවලට හිත යනවා. ඒ කියන්නේ භාවනා කර ඉන්නකොට භාවනා අරමුණු තුල හිත තියෙන්නේ නැතුව එක්ක දැකලා තියෙන රූපයක් මතක් වෙනවා. එහෙම නැත්නම් අහලා තියෙන ශබ්දයක් මතක් වෙනවා. එහෙම නැත්නම් ආග්‍රහණය කරලා තියෙන ගන්ධයකට සිත යනවා. අරමුණ තුල තියෙන්නේ නැතුව. නැත්නම් ඒ මොහොතේ තියෙන දෙයකට හරි රසයකට හරි ශබ්දයකට හරි හිත යනවා. ඒ මොහොතේ තියෙන දෙයක් වෙන්න පුළුවන්. ඉස්සර දැකපුවා වෙන්න පුළුවන්. රසයකට හිත යනවා. නැත්නම් Tamanට ලැබෙන පහසකට හිත යනවා. මෙන්න මේක තමයි උද්දච්චය. මේ උද්දච්චය නැමැති ක්ලේශය හටගන්න හේතුව තමයි පදනම තමයි දැඩි වීරය. ඒ දැඩි වීරය කෙලින්ම ක්ලේශයක් උනේ නැති වුණාට අර උද්දච්චය කියන එක හටගන්න හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒක භාවනාවට බාධාවක්, භාවනාව කෙලෙසෙන ආර්ය මාර්ගයේ විනාශ කරන දෙයක් හැටියට බුදුරජාන් වහන්සේ දැක්කා. ඒ දැකලා උන්වහන්සේ මේක උපක්ලේශයක් හැටියට
දේශනා කළා තියෙන දැඩි වීරිය. ඉතින් දැඩි වීරියෙන් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ හිත භාවනා අරමුණ තුල තියාගන්න බැරුව හිත විසිරෙන්න පටන් ගන්නවා. කියන්නේ එක අරමුණු වලට හිත යන්න පටන් ගන්නවා. එහෙම එක අරමුණු වලට හිත යන්න පටන් ගත්තොත් එහෙම එයාගේ හිත වඩන්න බැරි වෙලා යනවා. මේ පාඩම් කරන ළමෙකුට උනත් ඒක හරිම වැදගත් වෙනවා. මොකද දැඩි වීරියෙන් පාඩම් කරන්න ගත්තොත් මධික වීරිය අරගෙන එන පාඩම් කරන කාලය වැඩි කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. නැත් අධික දැඩි අදිෂ්ඨානයක් අධික මේකක් ගත්තොත් එහෙම ඕනවට වඩා ඒක තුල යාට පාඩම් කරගන්න බැරි වෙලා යනවා. උම ලස්සන කතාවක් කියනවා තථාගතයන් වහන්සේ පිරිනිවනට වැඩම කළා. දැන් පළවෙනි ධර්ම සංගායනාවට ඔක්කොම සූදානම්. ආනන්ද තෙරුන් වහන්සේට කියනවා අනික් රහතන් වහන්සේලා විශේෂයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඔබ වහන්සේට තමයි තියන්නේ ධර්ම කොටස සජ්ජායනා කරන්න. ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. මේකට ඇතුළත් කරගන්න රහත් නොවිච්ච අයව. ඉතින් උන්වහන්සේ දැඩි වීරයෙන් භාවනා කරනවා ඉක්මනින්ම රහත් වෙන්න ඕනේ පළවෙනි ධර්ම සංගායනාවට වාඩි වෙන්න. දැන් හෙට සංගායනාව තියෙන්නේ. අද තාම උන්වහන්සේ රහත් වෙලා නැහැ. උන්වහන්සේ කල්පනා කළා කරන්න දෙයක් නැහැ. මට රහත් වෙන්න ඕනි කියන දැඩි වීරිය අදහස අතහැරියා. හැබැයි භාවනා කරන එක නෙමෙයි අතහැරියේ. අර දැඩිව තිබිච්ච මේක ඇල්ම අතහැරීමේ දැඩි වීරිය ගතිය. අතහැරලා උන්වහන්සේ ටිකක් සැතපෙන්න ඕනි කියලා භාවනා යෝගීවම කුටියට ගියා. කුටියට ගිහලා උන්වහන්සේ ඇඳ වාඩි වුණා. වාඩි වෙලා හිටන් කකුල් දෙක මෙහෙම උස්සලා උඩට ගත්තා. අත් දෙක ඇඳට තියලා. එතකොට දැන් උන්වහන්සේ ඉඳගෙනත් නැහැ, සැතපිලත් නැහැ, හිටගෙනත් නැහැ, ඇවිදිමිනුත් නැහැ. ඉරියව් හතන එකකටවත් අදාළ නැහැ. අන්නේ ඔක්කොම දේවල් කළේ සිහියෙන් යුතුව. අන්න ඒ මොහොතේ උන්වහන්සේ රහත් වුණා. අර සිහියෙන් භාවනා යෝගීව ඒ කටයුතු ටික කළහන්දා. උන්වහන්සේ විශේෂයෙන් ශාසන ඉතිහාසයේ සඳහන් කරනවා සිව් ඉරියව්වෙන් තොරව රහත් වෙච්ච එකම රහතන් වහන්සේ කියලා. උන්වහන්සේ හඳුන්වලා තියෙනවා. මම මේ කතාව පෙන්වන්න ප්‍රධාන හේතු උනේ අර දැඩි වීරය කියන එක. මෙතන අච්චාරද්ද වීරය කියලා හඳුන්වන මේ උපක්ලේශය තමන්ගේ අභිමතාර්ථය ඉටු කරගන්න ලොකු බාධාවක්. මෙතන කියන්නේ තම බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් ඒක ඉටු වෙනකම් වීරය කරන්න එපා කියන එක නෙමෙයි. ඒ මොහොතේ දැඩි වීරය කරන්න එපා කියන කාරණාව. දැන් මෙතනදි වැදගත් වෙන කාරණාව ස්වාමීන් වහන්සේ දැන් ওই කියන විදිහට වීරයක් පිළිබඳව කතා කරනකොට දැන් අපිට මේ ආරම්භක වීරය කියලා කිව්වහම ඊළඟ ඉන් ඔබට සමහරට පවත්වාගෙන යන වීරයක් සහ අවසාන වීරයක් වශයෙන් අර්ථකථනය කිරීමක් කරන්න පුළුවන්කම තිබෙනවද? ඔව්. ඔව් මහත්මයා වීරය කියන වචනේ ගත්තාම දැන් දැඩි වීරය කියන එක උපක්ලේශයක් කියවනේ. එහෙමයි. නමුත් අපි වීරය කියන එක ගුණයක් නේ, ඒක පුරුදු කරන්නත් ඕනේනේ. ඒ මහත්මයා සිහිපත් කරන්නේ පුරුදු කළ යුතු පැත්ත තමයි ඒකේ. ඒ පුරුදු කළ යුතු පැත්තේදී කියනවා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා තුනක්. ආරම්භක ධාතු කියලා කියන ඕනිම දෙයක් කරන්න ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ. අපි හිතමු බුදුන් වඳින එක වෙන්න පුළුවන්. ඒක ආරම්භ කරන්න පටන් ගන්න ඕනේ. ඒ පටන් ගැනීමේ වීරයට කියනවා ආරම්භක ධාතු කියලා. පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒකට බාධාවල් එන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට බුදුන් වඳින වෙලාවට හවස ඔන්න මිනිස්සු ගෙදරට එන්න පුළුවන්. ගෙදරට එන්න පුළුවන්. අපි කියමු ටෙලි නාට්‍යයක් අපි යම්කිසි එකක බලනවා නරඹනවා. ඒ වෙලාවේ ඔන්න මිනිස්සු ගෙදරට එනවා. ගෙදරට ආවොත් එහෙම අපි කරන්නේ ඉස්සර ගෙදරට මිනිස්සෙක් ආවොත් එහෙම කරන්නේ මහත්තයා අපි එයත් එක්ක කතා බහ කරනවා, තේ ටිකක් දෙනවා, සතුටු සාමිච්චි කරනවා. දැන් ටෙලි නාට්‍යයක් වගේ නරඹන වෙලාවට ආවොත් එහෙම යාට කරන්න තියෙන්නේ එක්වර ගෙදර කෙනත් එක්ක වාඩි වෙලා ටෙලි නාට්‍ය බලන්න ඕනේ. එහෙම නැත්නම් යාලා ටෙලි නාට්‍ය බලලා ඉවරනකන් තමයි පැත්තකින් ඉන්න ඕනේ. එහෙම නැත්නම් මෙයාලා ටෙලි නාට්‍ය බලන් දීලා යාලා යන්න ඕනේ. මං කියන්නේ ඒක බලන්න එපා කියලා එහෙම නෙමෙයි. අන්න ඒක අපි ඇති කර ගන්න ඕනේ මේ අපේ හොඳ ගුණ ධර්ම වලටත්. ඒ වීරිය, ඒ උත්සාහය අපි මේ බුදුන් වඳින එකට, භාවනා කරන එකට, ධර්ම ඉගෙන ගන්න එකට, ධර්ම සාකච්ඡාවලට ඒකට අපි ඇති කර ගන්න ඕනේ. ඇති කරගෙන ඒකට මොන බාධාවක් ආවත් මොනම හේතුවක් නිසාවත් ඒක නවත්තන්න හොඳ නෑ. ඒන බාධක ජය ගන්න එකට තමයි කියන්නේ නික්කම ධාතු කියලා දෙවෙනි එක.
නික්කම කියලා හඳුන්වන්නේම නික්මෙනවා කියන එකයි. එන බාධාවන්ගේ නික්මෙනවා. ඒවා මගහැරලා යනවා. නික්කම ධාතු. ඊට පස්සේ මහත්තයා එහෙම මගහැරලා යන්න පොඩි පොඩි බාධාවල් පොඩි පොඩි කරදර මගහරින්න ඊට පස්සේ එන්නේ මහා විශාල බාධාවල්. ඒවා මේ මාර්ගය සම්පූර්ණයෙන් කඩාකප්පල් කරන්නමයි හදන්නේ. අන්න වගේ ප්‍රබල බාධාවල් යටපත් කරන්න තරම් සමර්ථ වීරියට කියන පරක්කම ධාතු කියලා. පරක්කම ධාතු කියලා හඳුන්වලා තියෙනවා. ඔය ප්‍රබලව කෙලෙස්සනකොට ඒක විශේෂයෙන් කියලා තියෙන අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා. භාවනා කරන අය ගත්තාම කොටස් දෙකකට බෙදෙනවා. විනාඩි 10 15 භාවනා කරන පොඩි ළමයි ඉන්නවා. එදිනෙදා සැනසීම පිණිස භාවනා කරන අය ඉන්නවා. ඒ අයදී නෙමෙයි නිවන ඉලක්ක කරගෙන මාර්ගඵල ඉලක්ක කරගෙන භාවනා කරන යම් පිරිසක් ගිහි අය හෝ වැඩි අය අතර ඉන්නවනේ. ඒ අයට කියන තමන්ගේ අභිමතාර්ථය ඉටු කරගන්නකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ පරාක්‍රම වීරය කරන හැටි. උන්වහන්සේ කියනවා දිව නමල හිටන් දිවෙන් තද කරන්න ඕනි. තමන්ගේ උඩු තල්ල තද කරගන්න ඕනි. ඊට දත් ටික තදින් එකට හිටින්න තබා ගන්න ඕනි. කොන්ද ඍජුව තියා ගන්න ඕනි. තියාගෙන අදිෂ්ඨාන කරන්ඩ මගේ ශරීරේ ඇටසැකිල්ලත් නහර වැලුත් ඉතිරි වෙනවා නම් ඉතුරු වේවා. මස් ටිකයි ලේ ටිකයි වේලෙනවා නම් වේලිලා යත්වා. එහෙම උනත් මම පුරුෂ ශක්තියෙන් පරාක්‍රමයෙන් යමක් කළ යුතුද ඒ දේ කළා මිස පසු නොබසින්නෙමි කියලා. මේ වීරියත් නොහරින්නෙමි කියලා. මේ ක්ලේශයක් එහෙම හටගත්තාම මේක ජය ගන්න උත්සාහ කරන්න කියලා උන්වහන්සේ වදාලා. හැබැයි ඒක අර අච්චාරද්ද වීරිය නෙමෙයි. ඒක අච්චාරද්ද වීරිය නෙමෙයි. මේ අච්චාරද්ද වීරිය කියලා කියන්නේ මේ අධික වීරියක් කරන ඒ වීරිය තුල මේ විශේෂත්වය තියෙන භාවනා අරමුණ තුල හිත පවත්වන්න බෑ. වෙන අරමුණු වලට මේ අධික වීරිය නිසා හිත ගමන් කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අච්චාරද්ද වීරිය කියන කාරණා විශේෂයෙන් තේරුම් ගන්න ඕන. වාඩි වුණත් අර සැහැල්ලුවෙන් වාඩි විලා ඉඳීම තුල මේ අච්චාරද්ද වීරිය කියන කාරණාව අකුසල ධර්මයේ නැත්තම් උපක්ලේශ නැති කරගන්න පුළුවන්. බොහොම සැහැල්ලුවෙන් ඉරියව් පැවැත්වීමෙන් භාවනා කිරීමේ කටයුතු කරනකොට එහෙම අපේ එහෙමයි සෝනි මේ හඳුර කිව්වා ඉතින් පැහැදිලිව දැන් කොටින්දිද අපි වීර්ය අඩු කරන්න ඕනේ මධ්‍යස්ථ කරන්න ඕනේ කියලා බුදුහාමුදුරු කියනවා. දැන් නොසන්සුන් හිතක් ඇවිල්ලා තියෙනවා නම් ඕන අධික වීර්යය කරන්න එපා කිව්වා. බුදුහාමුදුරුම උපමාවකට කියනවා දැන් වීලි කොළ ඇවිලිලා තියෙනවා. දැන් වීලි කොළම දාලා නිමන්න පුළුවන් දානවා. ඒතකොට වීලි දෙයක් ඇවිලිලා තියෙද්දි වීලි දේවල් දාලා ඒක නිමන්න බෑ. තිත දේවල් දාන්න කියලා. ඒතකොට ඒ විලාව වීර්ය කරන්න නුසුදුසී කිව්වා. නොසන්සුන්කම ආපු විලාවට. ඒතකොට වීර්ය කරන්න කිව්වා. ඊට පස්සේ නිදිමත කම්මැලිකම් ආවොත් වීර්ය අඩු කරන්න එපා කිව්වා. මොකද ඒතකොට නිින්දටම යනවා. ඒ නිසා ඉතින්දි දෙඩි වීර්ය යොදන්න කියලා තියෙනවා. ඒතකොට දැන් මෙතන ඊටම පැහැදිලි අච්චාරද්ද කියන වීර්ය ඉන්නේ අපේ හිත භාවනාවම කරගෙන යනකොට නොසන්සුන්තාවයකටපත් වුණොත් එතින්දී අර වීර්ය කියන එක අඩු කරන්න කියන අදහස තමයි බුදුහාමුදුරු ඉදිරිපත් කළා තියෙන. තවත් වෙනක බුදුහාමුදුරු රන් කරුවෙක් කරන මේ වැඩිදී උපමාවක් පෙන්නලා තියෙනවා. රන් කරුවා රත්තරන් මේ ගිනි දාලා මේ මොලොක් කරගන්නවා. එතකොට ඒක දිය වෙනවා. රන් කියන දේවල් දිය වෙනවා උෂ්ණත්වයට. ඉතින් එහෙම දිය වෙනකොට එයා හුඟක් මේවා කරගත්තොත් ගින්දර දැම්මොත් රන් ටික කර වෙනවා. එතකොට එයා කරන්නේ වතුර ඉහිනවා. ටිකක් අර ගින්න අඩු කරගන්න වතුර ඉහිනවා. එතකොට ගින්න ටිකක් අඩු වෙනවා. එතකොට රන් ගාන්න තියෙනවා. හුඟක් වතුර දැම්මොත් රන් අයිසර හයි වෙනවා. එතකොට අයි ගිනි දානවා. එතකොට එයා මධ්‍යස්ථව යනකොට නිස්සද්දව ඉන්නවා. එතකොට ඒකෙන් තේරෙනවා වීර්ය අඩු වැඩි කරන්න ප්‍රමාණයක් බුදුහාඳුරෝ පෙන්නනවා මේ මානසික ස්වභාවයන් නිසා. ඒ නිසා හිත නොසන්සුන් වෙනවනම් ඊ විලාය වීර්ය කරන්න ඕනේ. හිත නොසන්සුන් වෙලා නැතුව මේ හිත නොසන්සුන්නා වීර්ය අඩු කරන්න ඕනේ. හිත නිදිමතට බර වෙනවනම් වීර්ය කරන්න ඕනේ. ආන් ඊ අතරේ මධ්‍යස්ථව තියාගන්න කියන අදහස තමයි බුදුහාඳුර ඉදිරිපත් කළේ. දැන් අර ඊළඟ උපක්ලේශය හඳුන්වන්නේ තේ අතිලීන වීර්ය කියලා කියන්නේ ඒ ස්වභාවයෙන්ද ස්වාමී. අතිලීන වීර්ය කියන්නේ අඩු කරන එක. දැන් කෙනෙක් වීර්ය අඩු කරපුවාම භාවනාව කියන්නේ නැහැ නේතන. දැන් පුද්ගලයා භාවනා කරගෙන යනකොට ඕනවට වඩා වීර්ය ගන්නාම හිත නොසන්සුන් වෙනවා. ඉතින් හිත නොසන්සුන් වෙලාදීදී තවත් වීර්ය ගත්තොත් ඒකෙන් සමාධියක් උපදින්නෙම නැහැ. අඩු කරන්න කියලා හුඟක්ම අඩු කළොත් නිදිමතට බර වෙනවා හිත. ඒතකොට වීර්ය නැතුව මේ ගමන යන්නේත් නැහැ. ඒතකොට ඒ නිසා ඒකට කියන අතිලීන. ඒතකොට අතිලීන කියන්නේ අඩු කරගත්ත වීර්යය. කියන්නේ වීර්යය දුබල කරගත්තාම. එහෙම කරන්නත් එපා කියන. ඒක කෝකටත් මධ්‍යස්ථ ප්‍රතිපදා හොඳයි කියන එක තමයි ඉදිරිපත් කරන්නේ.
දැන් මේ විස්තර කිරීම සිග්නල් හැංගිමුත්තන් නැති අධිවේගී www SLT broadband වෙතින් හරස්ගා යසට හැපෙන මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් ස්මාර්ට් වෙන්න නැත් ඉපාගෙන. ඒක කෝකටත් මධ්‍යස්ථ ප්‍රතිපදා හොඳයි කියන එක තමයි ඉදිරිපත් කරන්නේ. දැන් මේ විස්තර කිරීම මේ උපමාවක් හැටියට වටුවෙක් මේ අරගෙන බුදුහාඳුරම පෙන්නවා ඒක වටු කුරුල්ලෙක් අරගෙන හයියෙන් තද කරලා අල්ලගත්තා මේක මැරෙනවා. ඒ වගේ තමයි අච්චාරද්ද කියන වීරිය. ඕනෑමට වඩා තද කරපුවාම මේ වැඩි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අතිලීන වීරිය තමයි වටු කුරුල්ලා යන්දන් අල්ලගත්තොත් ඒකයි ගිලිලා ඇතිලා ඉගිලිලා යනවා. ඒකට ඒක වටු කුරුල්ලා අල්ලගෙන මිනිහා එමනේ ඒක ගානට පමණට අල්ලනවා. ඒ වගේ ඒක හොඳ උපමාවක් බුදුහාඳුර දේශනා කළේ මේ ඒතකොට වීරිය වැඩි කරන්නේ නැතුව උඟක් අඩු කරන්නේ නැතුව මධ්‍යස්ථ ප්‍රමාණය කරන්න කියලා. ඉතින් භාවනා කරන කෙනෙක් ඒක කරලම අත්දකින්න ඕනේ තමන් කොයි ගානේ කරනකොට සමාධිය පිහිටන්නේ කියලා. ඒ සමාධිය නැතිවිලා යන විදිහක් තියෙනවනේ අර නොසන්සුන්කම හිත නිසා නම් වීරිය අඩු කරන්න ඕනේ. නිදිමත නිසා නම් සමාධිය නැති වෙන්නේ වීරිය වැඩි කරන්න ඕනේ. ඒකෙන් මධ්‍යස්ථ ප්‍රමාණය හොයාගත්තේ. හොඳයි. අපි ඊළඟ උපක්ලේශය පිළිබඳව සාකච්ඡා කරනවා නම් ස්වාමීන් වහන්සේ උදේදීර ස්වාමීන් වහන්සේ දැන් අභිජ්ජප්පා මොකද්ද මේ උපක්ලේශය කොහොමද හඳුන්වන්නේ? ඔව්. අභිජප්පා කියලා කියන්නේ මහත්මය තණ්හාව හඳුන්වන වචනයක්. මේකේ බොහොම ලස්සන කතාවක් අට කතාවේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ තමයි අභිජප්පා කියලා කියන්නේ දැන් ඒ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ සමාධි ආලෝකයක් උපදවා ගත්තා. අර භාවනාව තුළින් ආලෝකයක් උපදවා ගත්තා. උන්වහන්සේ කියනවා මේ ආලෝකය උන්වහන්සේ පතුරවනවා දෙවියන් අරමුණු කරගෙන. දිව්‍ය ලෝක වෙතට මේ ආලෝකය පතුරවනවා. ඒ දෙවියන් අරමුණු කරගෙන මේ ආලෝකය පතුරවනකොට මේ දෙවියන්ට දිව්‍ය විමානවලට දෙවියන් විඳින සැප සම්පත් වලට උන්වහන්සේගේ හිත යනවා. ඒවට හිත ආසා කරන්න පටන් ගන්නවා. මේක තමයි මෙතන අභිජප්පා කියන්නේ කියලා විශේෂයෙන් අට කතාව පැහැදිලි කරලා දීලා තියෙනවා. කෙසේ නමුත් මේ භාවනා කරනකොට ඇතිවෙන ආසාවල් තමයි අභිජප්පා කියලා හඳුන්වා දීලා තියෙන්නේ. මොකද භාවනා කරන කෙනාට ඇතිවෙන ආසාවල් ගත්තාම සමහර විට ඒවා ඔය කාමමිත්‍යාචාරයේ මූලික භාවනාවේ යෙදෙන කෙනෙකුට කාමමිත්‍යාචාරය හැසිරෙන්න බොහොම වැරදි දේවල් කරන්න හොරකම් කරන්න ඒ වගේ මේ බොහොම නින්දිත විදිහ ආසාවල් හට ගන්න පුළුවන්. නමුත් යම්කිසි මට්ටමකට හිත තැම්පත් කරගත්ත සිල්වත් වෙච්ච කෙනෙකුට මේ වැරදි දේවල් වලට දුරාචාරයට මත්පැන් පානයට ඒවා මුලින්ම වැළකීලානේ. ඒ නිසා ඒ වගේ දේවල් වලට අධික ආසාවල් හටගන්නේ නැහැ. නමුත් එයාට හිතෙන්න පුළුවන් සමහර විට දැන් භාවනා කරමින් ඉන්නකොට මට තනියෙන් භාවනා කරන්න කුටියක් තිබුණා නම් වගේ හොඳයි. ලස්සන සක්මන් මළුවක් තිබුණා නම් හොඳයි මෙතන. මේ මිදුලේ ලස්සනට වැලි ටිකක් තිබ්බා නම් හොඳයි. වටපිටාවේ තව ගස් ටිකක් හිටව ලස්සනට හෙවණ කළා නම් හොඳයි. මේ වගේ ආසාවල් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට. ඒ ආසාවල් නිසා මොකද වෙන්නේ? මෙයා පරිසරය හදන්න යනවා. පරිසරය හදලා ඉවර වෙලා අන්තිමට බලනකොට එයාගේ හිත හොඳටම විපිලිසර වෙලා එයාට භාවනා කරගන්න බැරි වෙලා යනවා. අපේ ඔය ස්වාමින්වහන්සේ කෙනෙක් වැඩ හිටිය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ නායක මාහිම්පාණන් වහන්සේ ගල්දුව ආරණ්‍ය සේනාසන වල ප්‍රධාන සමුප්පාදක ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේ. ඉතින් මුන්වහන්සේ කියනවා සමහර යෝගීන් එනවලු මේ ගල්දුව සේනාසනයට ඒ කාලේ භාවනා කරන්න. ඇවිල්ලා හිටන් ඉස්සෙල්ලාම කුටියක් දුන්නාම කුටියට ගිහිල්ලා කියනවලු ස්වාමින්වහන්සේ මේකේ තියෙන බඩු වැඩිනේ කියලා. මේස වැඩි, මෙට්ට වැඩි. එහෙම කියලා බඩු ටික ඉස්සෙල්ලාම ගෙනනොත් අඩු කරලා දානවා. ඊට පස්සේ ආ සක්මන් මළුවක් හදනවා මේ කුටිය ළඟ නිදහසේ Tamanට සක්මන් කරගන්න. ආසනේ හදනවා. ඔක්කොම හදලා ඉවරලා අන්තිමට ඇවිල්ලා කියනවලු වැඩ ටික ඉවරුනාට පස්සේ ස්වාමින්වහන්සේ මම භාවනා කරගන්න වෙන ආරණ්‍යයකට යනවා කියලා. අස්කල් හදලා ඉවර වෙලා. ඉතින් ඒක නිසා මේ ආසාව එනකොට බොහොම සියුම්ම මේ භාවනා යෝගින්ට ආසාව වෙන්නේ. ඒකෙන්නේ භාවනාවට බොහොම වැදගත් දෙයක් හැටියට ආසාව හිතෙන්නේ. මේ පරිසරය හදාගන්න එක, ගස්කොළන් හිටව ගන්න එක බොහොම වැදගත් දෙයක් විදියට. පස්සේ ඒවා හදන්න පටන් ගත්තට පස්සේ ඒවා අනික් අයට බොහොම උපකාරයි, ශාසනයට බොහොම උපකාරයි. අන්තිමට නමුත් Tamanව පිරිහීමට බොහෝ වෙලාවට පත් වෙනවා. ආයතනෙ හැදෙනවා මිස එතකොට సంతානෙ හැදෙන්නේ නැහැ. ඉතින් මේ සියුම් ආසාව හොඳින් හඳුනා ගන්නට
අවශ්‍ය වෙනවා. තවත් එකක් තමයි භාවනා කරන අයට එන අභිජප්පාවක් තමයි Taman ඩිංගක් භාවනා කරනකොට හිතනවා මහත්තයා අනේ ගෙදර ඔක්කොම මේ විදිහට භාවනා කරවන්න ඕනේ. මම මේක කියලා දෙන්න ඕනේ අනික් අයට. ඔන්න ඔතනින්මත් සෑහෙන පරිහානියකටපත් වෙනවා. මොකද එකපාරට මෙහෙම කියලා දෙන්න Tamanට යම්කිසි ස්ථාවරත්වයක් තියෙන්න ඕනේනේ. යම්කිසි දැනුමක් තේරුමක් තියෙන්න ඕනේනේ. ඒකට භාවනා ආචාර්යයන් වහන්සේවත් අඩු ගානේ අවසරයක් දෙන්න ඕනේ. දැන් ඔයාලට කියලා දෙන්න පුළුවන්කම තියෙනවා වෙන කෙනෙකුට කියලා. එහෙම නැතුව ඒක ආසාවල් ඇති කරගන්න හොඳ නැහැ. අන්නේ අනුන්ට කියා දීමේ ආසාව මතත් කෙනෙකුට මේ භාවනාවෙන් පරිහානියටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතා සියුම්ම තේරුම් අරගෙන වටහාගෙන මාර්ගයට බාධා පිණිස පවතින ආසාවල් අභිජප්පාවල් දුරු කරගන්න අපි බොහොම නුවණින් සිහියෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඊටමත් වැදගත් පැතිකඩකට යොමු වුණේ. ඒ කියන්නේ අපේ ප්‍රධාන අරමුණෙන් බැහැර වෙලා වෙනත් අංශ කෙරෙහි යොමු වීම කොයිතරම් බාධාවක්ද මේ කියන අවශ්‍ය කරන තත්ත්වය ගොඩ නග. මම කැමතියි අපේ මඩවල උපාලි ස්වාමීන් වහන්සේ හුඟක් ඇති උදාහරණ මම හිතන්නේ මේ වගේ මේ ඇයි අපිට මොකද වෙන්නේ මේ අපි ඇත්තටම මේ ආශාවල් ඔස්සේ කොහොමද ඒක සියුම් කියන මේ සාමාන්‍ය ආශාවල් පිළිබඳව අපි කතා කරන බොහොම සියුම් ආශාවන් කෙරෙහි කොහොමද අපේ මේ භාවනාවට යොමු වන පිරිස වෙනත් පැතිකඩ වලට යොමු වන්නේ කියන එක කාරණා. ඇත්තම හාමුදුරු ඊටම හොඳින් අභිජප්පා කියන ඒ උපක්ලේශය සම්බන්ධ විස්තරයක් කළා. හැම පැත්තෙම උන්වහන්සේක ඉදිරිපත් කළේ. ඇත්තම භාවනා දැන් අපි මේ සංසාරයේ පුරාවට මේ ඇවිදීම සිද්ධ වෙන්නේ නැවත නැවත ඉපදෙමින් එන්නේ තෘෂ්ණාව කියන ප්‍රධාන ආසව ධර්මයක් නිසා. ඒක දැඩිව හිතේ තියෙන එකක්. එකකින් මග අරිනකොට අනික් එකකින් එනවා. එහෙම තමයි මේක තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔක්කොම එපා කියලා ගෙදර අතෑරලා පැවිදි වෙනවා. ඒතකොට දැන් ගෙදර හදන්නෙත් නැතුව ඉඩම් බලන්නෙත් නැතුව මොකක්වත් කරන්නේ නැතුවනේ පැවිදි වෙන්නේ. ඒකනේ මේ නිස්සරණ අධ්‍යාසන වෙන්නේ. ඊට පස්සේ අපිට හිතන පන්සල හදාගන්න. ඉතින් නම් විතරයි වෙනස් වෙන්නේ. අයිත් ගොඩ නැගිලි අයිත් අර ද්‍රව්‍ය. ඉතින් ඒවා කළා ඊට පස්සේ සමාජයට සේවයක් කරන්න කිව්වොත් අපි වෙන පැත්තකට ඇදී යනවා. ඒතර අර මූලික පරමාර්ථයේ සබ්බ දුක්ඛ නිස්සාරණ කියලා සීලමු දුක් වලින් නිදහස් වීම සඳහා කියලානේ දැන් ආවේ. ඒතර මොකෙන්ද මේ ආපහු අය වෙන යතකට ඇරින්නේ. ඒතර ඒකෙන් තේරෙනවා මේ සූස්නාව අර ආම්දුරන් වහන්සේ කිව්වා වගේ උපක්ලේශ හැටියට අය ඉදිරිපත් වෙවි මේ සංසාරගත තෘෂ්ණාව බොහොම බල සම්පන්න වෙනත් ආකාරයකින් ඇවිල්ලා නවත්වනවා අර ගමන. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි කොහොම බණ කිව්වත් අපිත් පරිස්සම් වෙන්න ඕනේ. මේ හිතක් එච්චර බුදුහාඳුර මනෝවිද්‍යානුකූල ඉතාම ගැඹුරෙන් මේක අධ්‍යයනය කරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා සිවුම් කරුණු අපි ආයෙ ඉගෙන ගන්න ඕනේ. නිකාම මේ හිතෙන් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න බැරි නිසා. ඒ නිසා මේ සූත්‍රය ඉතාම වැදගත්. බුදුහාඳුර ඉතින් දිපෙන්නේ අපි බුදු වෙන්න කලින් මට මෙහෙම උපක්ලේශ පැමිණියාය. මම ඒව මඟහරවා ගත්තේ මෙහෙම. මම මේව අඳුනා ගත්තේ මෙහෙම කියලා මේ සූත්‍රය ඉදිරිපත් කරනවා. ඒකයි වැදගත්. මේ බුදු වෙලා අවසානයේ දේශනා කරපු කතන්දරය නෙමෙයි බුදු වෙන්න ඉස්සර වෙලා මට මෙහෙම කිලිස් ආවා. මම ඒව අඳුනාගත්තා. ඒවා මම මෙහෙම මගේ හිටියා කියලා කිව්වහම දැන් අපිටත් ඒවමනේ එන්නේ කියලා කෙනෙකුට භාවනා කරන කෙනෙකුට විශේෂයෙන් ආධුනිකයට මේවා අඳුනාගෙන කරගෙන යනකොට මේ හිතේ තියෙන අර දුර්වලතා කෙලිස් උපක්ලේශ දැන් උපක්ලේශ කියලා කියන්නේ දැන් වීරිය කියන එක බැලුව බැලමට තෘෂ්ණාවක්වත් වෙන ද්වේෂයක්වත් නෙවෙයි වීරිය. ඒසයි ඒවට උපක්ලේශ කියන වචනේ පාවිච්චි කරනවා. කෙලෙස් වලට උදව් කරනවා වීරිය කියන එකත්. ඒ කියන්නේ නොසන්සුන්තාවයට ඇති කරන. ඒතකොට නොසන්සුන්තාවේ නීවරණය. එතකොට ඒ නීවරණය අර උපක්ලේශය නිසා ඇති වෙනවා. ආලෝකය කියන එක ක්ලේශයක් නෙවෙයි බැලුව බැලමට කෙලින් බලපුවා. නමුත් ආලෝකය නිසා රැවටෙනවා. ඒතකොට කෙලිස් උපදිනවා. ඒතකොට ඒකෙන් තේරෙනවා මේ උපක්ලේශ බොහෝ ඒවා මේ කෙලින්ම ක්ලේශ ගණයට අයත් වෙන්නේ නැහැ. හැබැයි සමහර ඒවා කෙලින්ම ක්ලේශ ගණයට අයත් වෙනවා. එකක් තමයි විචිකිච්ඡාව කිව්වේ. තීන මිද්දේ කියන එක කිව්වේ. නමුත් වීරිය කියන එක අඩු වීරිය කියන එක ඒ වගේම මේ අපි ඇති කර ගන්නා වූ මේ භාවනාවට අපි මහන්සි වෙන එක එහෙම හොඳ දෙයක් වුණාට ඒක කරන ආකාරය තමයි බුදුහාඳුරු මෙතන ඊටාම පැහැදිලිවෙන් මේ දේශනා කරේ. ඒ නිසා විශේෂයෙන් භාවනානුයෝගී මේක අමාරුයි කියලා හිතන්න හොඳ නැහැ. හිතක් දියුණු කරන කෙනෙකුට බලපාන හැම පැත්තක්ම මේක විශ්ලේෂණය කරන නිසා මේක ඉගෙනගත යුතු සූත්‍රය. ඒක හිමින් අධ්‍යයනය කරනවා නම් හිත පිළිබඳත් හොඳ සියුම් කරුණු මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. හිත ඉගෙන ගැනීම නිසා සමහරවිට හිත
සාමකාමී වන්න පුළුවන්. මොකද හිත පිළිබඳ අවබෝධයක් ගන්න කෙනෙකුට හිතේ තියෙන ගැටලු වලින් එයාට නිදහසක් ලබා ගන්න පුළුවන් ඒ අවබෝධය නිසා. ඒ නිසා හොඳම විෂයක් හැටියට අපිට පෙන්වන්න පුළුවන් මේ නීවර මේ උපක්ලේශ කියන සූත්‍රය ඉදිරිපත් කිරීම. දැන් මම කැමති ඔබ වහන්සේගේ මතකයට නැගෙනවා දැන් ඔබ වහන්සේ මේ අංශය පිළිබඳව ඉමහත් මේ පුරුල් දැනුමක් අවබෝධයක් ඒ වගේම පරිශීලනත් කරනවා. ඉතින් මම කැමති දැන් මේ බොහෝ දෙනෙක් උත්සාහ කරනවානේ මේ තැනට ප්‍රවිෂ්ඨ වෙන්න. නමුත් ඒගොල්ලන්ට බොහොම සියුම් විදිහට තමයි යම් යම් උපක්ලේශ ඇති වෙන්නේ. දැන් පොදුවේ දකින්න උපක්ලේශ සමූහයක් පිළිබඳව වහන්සේගේ මතකයට යමක් මොකද මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ අද බොහෝ දෙනා උත්සාහ කරන දෙයක්. නමුත් කරගන්න බෑ. කරගන්න බැරි මොකද බොහොම සියුම් විදිහට බොහොම গুপ্ত විදිහට තමයි උපක්ලේශ හටගන්නේ. දැන් පොදුවේ දක්නට තිබෙන උපක්ලේශ සමූහයක් පිළිබඳව ඔබ වහන්සේට යමක් සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඔව් දැන් ඒවම තමයි ඉතින් අපි මේ සාකච්ඡා කරන්නේ. ඒවම තමයි ඉතින් ඉන්නේ. දැන් බුදුහාඳුර මෙතෙන්දී දේශනා කරපු උපක්ලේශ 11ක් මම හිතන්නේ සඳහන් වෙලා තියෙනවා. තවත් තැන් වලින් හොයාගත්ත උපක්ලේශ වෙනමත් භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරලා තියෙනවා මුල් පොත්වල. ඒ වගේම වංචක ධර්ම කියලා තව දේවලුත් තියෙනවා. මේ හිත ඇතුලේ කිලිස් හැටියට අඳුනා ගන්න එනකොට වංචක ධර්මයක් හැටියට එනවා. ඒතකොට අඳුනා ගන්න බෑ. දැන් අපි තුම හොරෙක් හැටියට අර ඉස්සර පැරණි පොත්වල තියෙන ඇස් බැඳගෙන මේ අමුතු විදිහටනේ හොරු ඇඳලා තියෙන්නේ. නමුත් ඒ විදිහට නේ දැන් මාතුරු වගේ ඉනවනේ හොරු. ඒතකොට අඳුනා ගන්න බෑ. ඒ වගේ ඒවට කියන්නේ වංචක ධර්ම කියලා. හිතෙන් ක්ලේලිස් කියලා අපි අඳුනාගත්ත ගම දැන් අපි හිතමු ඔන්න භාවනා කරගෙන යනකොට කවුරු හරි එනවා ලෙඩෙක්. ලෙඩෙක් ආවහම එයාට මොකක් හරි නූලක් බඳිනවා නැත්නම් මොකක් හරි කරපුවා එයාගේ ලෙඩේ හොඳ වෙනවා. එයා ගිහිල්ලා තව අයට කියනවා මේ ආඳුරුව හරි මෙයා ගාවට ගියොත් ලෙඩ හොඳ වෙනවා. එහෙම කරනකොට ඔන්න තව කෙනෙක් එනවා තව කෙනෙක් එනවා දැන් මෙයා මොනවාරි පෑන් ටිකක් දෙනවා පිළින් නූලක් බඳිනවා වෙනම දෙයක් කරනවා ඕමෝම කරගෙන එනකොට මේ ආම්තුරන් හිතන මේක කිලිසමයි භාවනාවත් නැති වෙනා මේ වැඩි කරන්න කිව්වොත් කියලා හිතනවා ඊට පස්සේ ඔන්න උපක්ලේශයක් හැටියට එනවා කොහමද මේක ඉතින් සේවයක්නේ යහපතක් වෙනවනේ කියලා ඔන්න අර ක්ලේශය අහු කරගන්න බැරි වෙන්න එයාට එනවා ඊට පස්සේ වේදහාමුදුරෝ වෙනවා දෙකයි ඊට පස්සේ අර නිවන් ගමන නැති වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් මීළඟට අපි අහලා තියෙනවා මේ නානත්ත් සංඥා. අපේ උදිතීර ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා නම් නානත්ත් සංඥා කියලා කියන්නේ මහත්මයා නොඑක් සංඥාවල් කියන එක. ඒ කියන්නේ භාවනා අරමුණ තුල පවතින සිත මෙතන කියන්නේ භාවනා අරමුණ තුල තියෙන්නේ නැතුව එක සංඥාවල් වලට ගමන් කරන්න පටන් ගන්නවා. එක අරමුණු වලට ගමන් කරන්න පටන් ගන්නවා. විශේෂයෙන් මේ සූත්‍රයේ පැහැදිලි කරන කතාව නම් මෙතෙන්දි ටිකක් ගැඹුරු එකක්. මේ සූත්‍රයේ පැහැදිලි කරන ගැඹුරු කාරණාව මම මුලින්ම අවධානය යොමු කරන්නම්. ඒ තමයි දැන් බෝසතාණන් වහන්සේ ගත්තාම උන්වහන්සේ සාමාන්‍ය යෝගියෙක් නෙමෙයි. උන්වහන්සේට මේ බෝධිසත්ව කාලේ මහා ප්‍රබල සමාධියක් තිබ්බා. මහා ප්‍රබල ආලෝකයක් තිබ්බා. ඉතින් උන්වහන්සේගේ හිත මේ හිතෙනවා මේ ආලෝකයේ නොඑක් තැන් වලට යොමු කරන්න ඕනේ කියලා. සමහරවිට උන්වහන්සේ මේ ආලෝකයේ භාවනා ආලෝකය දිව්‍ය ලෝක වලට යොමු කරනවා. තව වෙලාවකට මනුස්ස ලෝකයට යොමු කරනවා. ඊළඟට බ්‍රහ්ම ලෝක වලට යොමු කරනවා. මේ එක තැන් වලට සිත යොමු කිරීම නිසා මොකද උනේ? උන්වහන්සේට භාවනා අරමුණ මෙනෙහි කරන එක නැවතිලා ගියා නැති වුණා. ඒ නිසා උන්වහන්සේ සමාධියෙන් පිරිහීමටපත් වුණා කියලා මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කළා. මම එක දකින්න රූප වලට සිත යොමු කිරීම නිසා අර රූප දර්ශන වලට අට කතාවත් එක්ක කියන්නේ මේ දෙවියන් අතරට මිනිසුන් අතරට මෙහෙම යොමු කරපු හැටි. එහෙම යොමු වීම නිසා උන්වහන්සේ සමාධියෙන් තොර වුණා, සමාධිය පිරිහීමටපත් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් පරම ගැඹුරුම කාරණාවක් පිළිබඳව මුල් කරගෙන මේක විස්තර කරලා දුන්නේ. නමුත් අපි සාමාන්‍ය භාවනා යෝගියෙක් ගත්තත් මහත්මයා එයාගේ හිතත් භාවනා කරමින් ඉන්නකොට භාවනා අරමුණු වලින් තොරව වෙනත් අරමුණු වලට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනත් අරමුණකට සිත ගියොත් එහෙම වෙනත් අරමුණට සිත යාම තුලින් යා භාවනාවෙන් පරිහානියටපත් වෙනවා. අර සඳහන් කරලා තියෙනවා කතාවක් පොකුණක් අයිනේ තාපසවරු දෙදෙනෙක් භාවනා කරන්න පටන් ගන්නවා. එම් භාවනා කරමින් ඉන්නකොට ඒ තාපසතුමාගේ කොහොම හරි දෙනෙත් විවර වෙලා
එක්කෙනෙකුගේ හිත යනවා මේ කාන්තාවක් ඇවිල්ලා කලයකට වතුර එකක් පෙරනවා රෙදි කඩක් දාලා. ඉතින් එයා ඒකට හිත යොමු වෙලා හිත ටිකක් දැන් තැම්පත් ගතියකුත් තියෙනවනේ. තැම්පත් ගතිය නිසා ඒක තුල මෙයා හිත පවතිනවා. එයා කිව්වලු පාලියෙන් හිතුවලු ගට පටන් කියලා. ඒ කියන්නේ කලය මත රෙද්දක් කියලා මෙනෙහි කරමින් හිටියලු. අනික් භාවනා තාපස්තුමාගේ හිත යොමු වුණාලු මේ ජලයේ ඉන්න වහලා ඉන්න කොකෙකුට. එයා මෙනෙහි කළා කියන උදක බකන් කියලා. ජලයේ කොකෙක් සිටී කියලා. ඒක මෙනෙහි කර කර හිටියලු. අන්නේම සමහර වෙලාවට මේ භාවනා යෝගීන්ගේ හිත යම්කිසි දෙයකට යොමු වුණාම අර අනික් කෙනෙකුගේ වගේ නෙමෙයි. එයාගේ හිත ඒක තුළ බොහෝම සියුම්ව දැඩි වෙලා පවතින්න පටන් ගන්නවර තියෙන සංසිඳියාවත් එක්ක එයාගේ කායික සංසිඳියාව මානසික සංසිඳියාවත් එක්ක හිත වෙන අරමුණු වල පවතින්න පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ සාමාන්‍ය හිත සංසිඳියාවකටපත් වෙච්ච කෙනෙකුට මුලින්ම භාවනා කරන කෙනෙක් ගත්තත් භාවනා කරන්න පටන් ගත්ත හැටියෙම ප්‍රධාන කාරණා දෙකක් අපිට සිදු වෙනවා. එකක් තමයි කාමයට සිත යන්න පටන් ගන්නවා භාවනා අරමුණ තුල හිත පවතින්නේ නැතුව කාම අරමුණු වෙත. කාම කියන්නේ අපි කැමැති කරන ආස කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට සිත යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අකුසල ධර්මයන්ට හිත යන්න පටන් ගන්නවා. එතන අකුසල ධර්ම කියලා කිව්වේ අර කාමච්ඡන්ද දරුණහම ව්‍යාපාද කියන තරහ, තීන මිද්ද කියන අර නිදිමත අලස බව, උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරීම, පසුතැවීම, ඊට විචිකිච්ඡා කියන සැකය මේවට හිත යනවා. මෙන්න මේක තමයි එතකොට නානත්ත් සංඥා වෙන්නේ. එක්ක කාමරමුණු වලට සිත යනවා. එහෙම නැත්නම් අනික් නීවරණ තව හතරක් තියෙනවා. ඒ නීවරණ හතරට සිත යනවා. භාවනා අරමුණු තුල හිත පවතින්නේ නැහැ. මේ හේතුව නිසා භාවනාවෙන් සමාධියෙන් තමන්ව පරිහානියට පිරිහීමටපත් වෙනවා. ඉතින් භාවනා යෝගියා භාවනා අරමුණු තුල හිත පවත්වන්නත් වෙනත් අරමුණු වල සිත ගමන් කිරීමේදී ආචාර්යයන් වහන්සේගේ උපදෙස් අනුව පිළිපැදලා නැවත භාවනා ආරමුණට සිත ගැනීමටත් ඒක තුළ හිත පවත්වන්නත් දැඩි කැපකිරීමක් කරලා පුහුණුවක් ප්‍රායෝගිකව ඇති කර ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ නානත්ත් සංඥා කියන උපක්ලේශයෙන් බේරිලා යාට මාර්ගයේ හරියට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි සුමානි. මා ඊළඟට අපේ පූජ්‍ය මඩවලු පාලි ස්වාමීන් වහන්සේ දැන් ඊළඟට අපි අවසානයේ 11 වන උපක්ලේශය හැටියට කියනවා මේ අභිනිජ්ජා. මොකද්ද මේ උපක්ලේශය කොහොමද විග්‍රහ කරන්නේ? අභිනිජ්ජා කියලා කියන්නේ දැන් භාවනා ගත්ත අරමුණම ඒක ඕනෑවට වඩා තමුන් හිතෙන් දෙඩිය අල්ලා ගන්නවා. ඒ කියන්නේ දැන් අපි භාවනාවට ගන්නේ මොකක් හරි කවුරු භාවනාවට හරි ගන්නේ අරමුණක් ගන්න. අපි හිතමුකෝ මෛත්‍රී භාවනාව කියලා. එතකොට එහෙම නැත්නම් ආනාපාන සති කියලා මොකක් හරි භාවනාවට අරමුණක් ඉන්න අපි ඒකට කියන්නේ කමඨහන කියලා. එතකොට මේක කරගෙන යනකොට සමහර විට සමාධි ලැබෙනවා. ඒ කියන්නේ හිත තැම්පත් වීම ලැබෙනවා. එහෙම ලැබුණාම ඒක පමණට ඒ අරමුණ මෙහෙවාගෙන යන්න ඕනේ. පමණට වඩා ඒ අරමුණ අපි ගත්ත අරමුණ ඕනවට වඩා ඒක දැඩිව අල්ලගෙන ගියාම ආයෙත් කර සමාධි කියනවා නැති වෙනවා. ඒතකොට ඒකෙන් තේරෙනවා අපි වැඩක් කරන්න යනකොට මේ වැඩි හොඳට දැනගන්න ඕනේ කියන එකයි. දැන් සමහර උඟාකට භාවනා කරනකොට කල් ගත වෙනවා. උඟක් කරනකොට මේක හරියට අඳුනගන්නේ මේ කරන්නේ කොහොමද කියලා. එයා කරගෙන යනකොට ලින අධ්‍යක්ෂින් වලින් තමයි එයා ගෙනියන්න හදන්නේ බොහෝ විට භාවනාව. එහෙම බෑ. මේකෙන් ඊටාම් පැහැදිලි කොයි ගානටද මේවා කරන්න ඕනෙන්නේ කියන එක තමයි බොහෝ විට මේ උපක්ලේශ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කරන්නේත් මොකද අනුරුද්ධ පස්සේ අනුරුද්ධ කියන හාමුදුරුවෝ රාතන් වහන්සේ නමක් වුණා. ඒක උන්වහන්සේට දුන්න උපදෙසක් මේ තියෙන්නේ. එතකොට මේ උපදෙස කාටත් වැදගත් භාවනා කරන කෙනෙකුට. එතකොට එයාගේ සමාධිය, ඒ හාමුදුරන්ගේ සමාධිය නැති උනේ කොහොමද කියලා අහපුවම තමයි බුදුහාමුදුරුවෝ මේ විස්තරිත කරේ. ඒතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ මෙහිම කරගෙන යනකොට මට මෙහිම වුණා. මේ ඒ අවස්ථාවේදී මම මේක සමාධිය නැති වුණේ මොකද අර ආම්දුරන් වහන්සේ කිව්වා වගේ විවිධ ආලෝක විවිධ දර්ශන නැති වුණේ මොකද කියලා අය බලපුවාම තේරුණා මේ මං කමටහන නැත්තම් ගත්ත බාහන අරමුණ ඕනෑවට වඩා බලනවා කියලා. ඒක තමයි මේ උපක්ලේශයෙන් පැහැදිලි කරේ. ඒ නිසා ඒක පමණ එහෙම නොකර
භාවනාව හසුරුවා ගන්න කියලා තමයි කියන්නේ. එතකොට අයිසරය සමාධිය උපදිනවා. අර හාමුදුරන් වහන්සේ කිව්වා වගේ බුදුහාමුදුරන් හුඟක් කල් මේ භාවනාව කරලා හුඟක් සමාධියක් උපදවාගෙන තිබුණා. ඒ සමාධිය වරින් වර නැති වෙනවා. දෙනුත් සමහර භාවනා කරගෙන යම් යම් සමාධි ඊටේ tempත් තියෙන ලැබෙනවා. ලැබෙන සැලේ සමහර ඒවා නැති වෙනවා. ආන්ගේ නැති වෙන අයට මොකද කරන්න කියන උපදෙස් මේ සූත්‍ර ධර්ම වලින් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ අපේ උලිදේ ස්වාමීන් වහන්සේ මේ කියන කාරණාවම නැවත අවුරුද්දට පැහැදිලි කරන ඔබ වහන්සේ කැමති නම් ඒ කියන්නේ අතිනිජ්ජා කියන උපක්ලේශය සම්බන්ධව අතිනිජ්ජායි තත්තං කියලා සූත්‍රයේ සඳහන් වෙනවා මේ උපක්ලේශය. මේ අතිනිජ්ජායි තත්තං කියලා කියන්නේ අර ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට සිහිපත් කළා පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඒ කියන්නේ අධික ආසාව, අධික ඇලීම තමයි මෙතෙන්දි විශේෂයෙන් අදහස් කරලා තියෙන්නේ. දැන් භාවනා කරනකොට හිතේ සමාධිය හට ගන්නවා. හිත තැම්පත් වෙනවා. ඊළඟට සමහර කෙනෙකුට දැනෙනවා තමන් අහසේ ඉන්නවා වගේ දැනෙනවා. තමන්ගේ ඇඟ ගොඩාක් සැහැල්ලු වෙලා තමන්ගේ ඇඟ පුළුන් ටිකක් වගේ දැනෙන අවස්ථාවල් තියෙන යෝගීන් ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට මේ යෝගියාගේ හිත ඊටාම සියුම්ම ආසා කරන්න පටන් ගන්නවා. නමුත් ඒ ආසාව සියුම් වුණාට ඒක දැඩි වූ ආසාවක්, ඇලීමක්. අර වෙනත් දේවල් කෙරෙහි තිබිච්ච ආසාව අතහැර දාලා දැන් යා භාවනාව කෙරෙහි හටගත්ත ඇතිවෙච්ච මේ සමාධිය ආදී කෙරෙහි අධික ලෙස ඇලෙනවා. අන්නේ ඇලෙන ස්වභාවය තමයි අතිනිජ්ජායි තත්තං කියලා නැත්නම් අතිනිජ්ජා කියලා හෝ විස්තර කරලා දීලා තියෙන්නේ. ඒක නිසා භාවනාවේදී යම්කිසි පහසුවක් දැනුණා කියලා, හිත එකඟ වුණා කියලා, කය සැහැල්ලුණා කියලා ඒවා මහ විශාල දේවල් නෙමෙයි. ඒවා ලොකු දේවල් නෙමෙයි. අඩු ගානේ ගොඩක් වෙලාවට මේ කයේ සැහැල්ලු බව කියන එක සමාධියකුත් නෙමෙයි. සමාධියට පෙර නිමිත්තක් විතරයි. කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියලා කියන්නේ. සමාධියට පෙර නිමිත්තක්. ඊට පස්සේ තමයි සමාධිය තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්නේ වගේ ඒවට අධික ලෙස ඇලෙන්න හොඳ නැහැ. ඒ ඇලීම තුල යා භාවනාවෙන් පිරිහීමටපත් වෙනවා. දැන් මෙතන සංසන්දනාත්මක බලුවොත් එම අපි කියනවා මේ සාමාන්‍යයෙන් ආචාරද්ද එතකොට ඊළඟට මේ කියන අතිනිජ්ජා කියන මේතර ඒ කියන්නේ වීරයත් ඒ කියන්නේ දැඩි ඕනෑකමත් අතර මේ කියන සංසන්දනාත්මකව කොහොමද අපි බැලිය යුත්තේ ස්වාමීන් වහන්සේ? ඔව්. මෙතන කාරණා කීපයක් කියන එක කියන්නේ දැන් වීරය ගැන කිව්වහම කිව්වා දැඩි වීරය එපා කියලා. එහෙමයි. ආසාව ගැන කිව්වහම නම් දෙකම කිව්වා ආසාවත් එපා මේ අධික ආසාවත් එපා කියලා. ඉතින් මේ හැම එකේදීම දැන් අපිට භාවනා කරන්නත් ඇත්තටම යම්කිසි ආසාවක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ භාවනා කිරීම පිළිබඳ ආසාව අපිට අවශ්‍ය වෙනවා. ඒ ආසාවත් ආසාවක්ම තමයි. ඒ වුණාට ඒක අදම නැති කරගෙන හරියන්නේ නැහැ. දැන් මිනිස්සෙකුට ඕනි ගඟකින් එගොඩ වෙන්න. එයාට ඒකට ඔරුවක් තියෙනවා. එයා ගඟ මැදදී ඔරුව අහකට දැම්මොත් හරියන්නේ නැහැ ගඟට පැනලා. එයා වතරමං වෙනවා. එයා එගොඩ වෙලා ඕනි ඔරුව අතහරිනව නම් අතහරින්න. අනේ මම මේක එගොඩ වෙන්න උදව් කරපු එක නේ කියලා ඒක කර තියාගෙන යන්නේ නැහැ යා. බුදුරජාන් වහන්සේ වදාළ අන්නේ වගේ ධර්මයක් අතහරින්න තැනක් එනවා. එතන හැබැයි රහත් වෙලා ඊට පස්සේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති ඔරුව අතහරින්නේ කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒක නිසා ධර්මය කෙරෙහි, භාවනාව කෙරෙහි, ධර්ම ඉගෙන ගැනීම කෙරෙහි, බණ ඇසීම කෙරෙහි, දහම් පොතපත කියවීම කෙරෙහි, ඒ කෙරෙහි ආසාව අවශ්‍යයි අපිට ධර්ම මාර්ගයේ යන්න. ආසාවල් ලෝකේ යම් තාක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බං රති ධම්ම රති ජිනාති කියලා. සියලු ආසාවල් වලට වඩා ධර්ම රතිය නැත්නම් ධර්මයේ කෙරෙහි ආසාව උතුම් කියලා අනික් ආසාවල් පරදවල ධර්ම ආසාව දිනනවා කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසා ධර්මයේ කෙරෙහි ආසාව කැමැත්ත අපිට අවශ්‍යයි. මේ කියන්නේ ඒක නැති කරගන්න කියලා නෙවෙයි. මෙතන කියන්නේ මේ භාවනා කිරීම ආදීන් වල පුංචි පුංචි ප්‍රතිඵලවලට අධික ලෙස ඇලෙන්න එපා. ඒ ඇලීම තුල භාවනා අරමුණ මෙනෙහි කරගන්න බැරුව ඔබ භාවනාවෙන් නිවන් මගෙන් පිරිහීමටපත් වෙනවා කියන කාරණාවයි. එහෙමයි. අවසන් වශයෙන් අපේ මලුළු උපාලි ස්වාමීන් වහන්සේ මේ ඕනෑකම සහ ආශාව ඔබ වහන්සේ කොහොමද විග්‍රහ කරන්නේ ස්වාමීන්? ආන්දර පැහැදිලි කළා. එතෙම දැන් බුද්ධ ආගමේ දැන් නිවන සම්බන්ධව එතකොට භාවනාව සම්බන්ධව කෙනෙක් ඒවට කියන්නේ ඡන්දය කියලා. කියන්නේ අපි හිතේ ආසාව වගේම වැඩ කරන තව මේ චෛතසිකයක් තියෙනවා. ඒක උංගකට අභිධර්මයේ පැහැදිලි කරන එක ඡන්ද. දැන් ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා කියලා 이르දිපාද වගේක් තියෙනවා.
ඒකේ ඡන්ද කියන්නේ කිසියම් දෙයක් කරන්න කැමැත්ත. ඒක ආසාවම කියන්න බෑ. මොකද දැන් ආසාව තෘෂ්ණාව එක. දැන් අපි හිතමු අපිට නිවන් දකින්න කියන එක ආසාවක් නෙමෙයි. ඒක මෙහෙවන්නේ හිත තුලින්. මොකද ලෝභය මෙහෙවන්නේ නෑ නිවනක් සඳහා. ලෝභය හැම වෙලාවෙම සසර සඳහා මෙහෙවන්නේ. එතකොට ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ ඒ කරුණ ගිනියන් ඉදිරිපත් කරන්නේ හිත තුල ආයි තියෙන ඡන්ද කියලා චෛතසිකයක්. දැන් අපි හිතමු රහතන් වහන්සේට හිතෙනවා බණ කියන්න. ඒක ආසාව කියන්න බෑ. දැන් සමහර අය ඉන්නවා බණ කියන්න ආසයි. ඒතකොට දෙකක්නේ. ඒතකොට රහතන් වහන්සේට ඒ කරන්න ඌමනාව දැඩිව ඇති වෙන්නේ ඡන්ද කියන චෛතසිකයක් නිසා. ඒතකොට ඒකෙන් තේරෙනවා භාවනා කරන කෙනෙකුට මේ ඒක පටන් අරන් යන්න යම්කිසි බලයක් ඕනේනේ. ඒතකොට ඒක විස්තර කරන්නේ අර ඡන්ද කියන චෛතසිකයෙන්. ඒ කියන්නේ හිත තුල එතකොට එකම දී කරන චෛතසික වගේක් තියෙනවා. අපි උනන්දු කරන පින පැත්තට. ඒ පින පැත්තට උනන්දු කරන්නේ බොහෝ විට ලෝභය කියන එක නෙමෙයි අර ඡන්දේ කියන එක. ඒක තේරුම් ගන්න හැබැයි හරි අමාරුයි. මොකද දෙකම එක පැත්තකට මොකක් හරි පැත්තකට ගෙනියන නිසා. දැන් අපි තුමු රහතන් වහන්සේට නාන්න හිතෙනවා. දැන් අපිට කියන්න බෑ රහතන් වහන්සේට නාන්න ආසයි කියන එක. එතකොට ඒක මොකින්ද කෙලි මොන චෛසිකෙන්ද ඒක කෙලි කියන ප්‍රශ්නේ නේද? එතකොට ඕනෑක මේක ඡන්දි. එතකොට ඒකෙන් තේනවා පින් කරන්න බලවත් කැමැත්තක් වෙන්න පුළුවන් ඡන්ද කියන චෛසිකයට. තෘෂ්ණාව නෙමෙයි. මොකද තෘෂ්ණාව හැම වෙලාවෙම හදන්නේ සංසාරේ මේ යන පැත්තට යන්නේ. තෘෂ්ණාවෙන් ගන්න බෑ නිවනකට පැත්තකට හිත. තෘෂ්ණාව හැම වෙලාවෙම සසරට බර කරමයි යන්නේ. ඒ මොකද තෘෂ්ණාව තියෙන හැමතැනම මෝහය තියෙනවනේ. එතකොට මෝහය තියෙන කෙනෙකුට නිවන් යන්න බෑනේ. එතකොට එහෙමනම් නිවන් යන්න ඔය අධික වීරිය අධික උත්සාහය මේවා යන්නේ මොකෙන්ද? එතකොට එනවා ආය ඡන්ද කියන චෛතසිකය. එහෙමයි ස්වාමීන් වහන්සේ. අද අපට ලැබෙන කාල වේලාව එපමණයි. අද මේ වැඩසටහනින් අපි මජ්ක්‍ධිම නිකායේන උපක්ලේශ සූත්‍රයේ ඒ උපක්ලේශ පිළිබඳවයි අවධානය යොමු කළේ. ඉතින් අදත් මේ වැඩම කළ අප ගරු ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා පූර්වකව අපේ කෘතඥතාව පුද කරනවා. තවත් පොහොය දින වැඩසටහනකින් අප හමු වෙමු.